සියලු දෙනාටම අද මේ මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ එකක් තමයි විශේෂයෙන්ම අපි සියලු දෙනාම දන්නවා මේ විගණනාධිපති පත් කිරීම සම්බන්ධව දැන් මාස ගණනාවක් තිස්සේ මම හිතන්නේ අවුරුද්දකට ආසන්න කාලයක් ආණ්ඩුව විගණනාධිපතිවරයා පත් කරගන්න බැරිව ඉන්නවා. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථා සභාවෙන් සම්මත කරලා ජනාධිපතිවරයා විසින් නමක් යෝජනා කරලා ව්‍යවස්ථා සභාවට ව්‍යවස්ථා සභාවෙන් ඒ නම අනුමැතියට ලක් වෙන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව තිබෙන ක්‍රමවේදය විගණනාධිපතිවරයා පත් කිරීම. දැන් අපිට පේනවා විශේෂයෙන්ම ජාතික ජනබලවේගය එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳන් ඒගොල්ලෝ මේ රටේ ජනතාවට රාජ්‍ය සේවය ගැන රාජ්‍ය සේවකයන් පිළිබඳව ඔවුන්ගේ ඡන්ද ලබා ගන්න නිර්දේශ පාලනය මේ රාජ්‍ය සේවය තුළ ඇති කරනවායි කියන එක තමයි ඡන්ද ව්‍යාපාරයේදී ලබා දීපු විශාලම පණිවිඩය. අපිට පේනවා විශේෂයෙන් අපි බැලුවොත් එහෙම ඒගොල්ලන්ගේ මේ පිටු අංක මම හිතන්නේ පිටු අංක 197 ඒ කියන්නේ ලස්සන පෝසත් රටක් ලස්සන ජීවිතයක් කියන ඒ පොතේ පිටු අංක 197 මේ පොතේ 197 පිටුවේ රාජ්‍ය සේවකයන්ට කොහොමද ප්‍රොමෝෂන් දෙන්නේ කොහොමද ඒගොල්ලන්ගේ කාර්යක්ෂමතාවය ඇති කරන්නේ ඊළඟට දේශපාලන එකකින් තොරව රාජ්‍ය සේවය නගා සිටවන්නේ කියලා මේ පොතේ ඒගොල්ලෝ සඳහන් කරලා තිබෙනවා පිටු අංක 197. එතකොට දැන් මේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් හා කුසලතා කේන්ද්‍රීය වෘත්තීයභාවය. මේකේ තමයි ඒගොල්ලෝ රාජ්‍ය සේවකයන්ට ලබා දීපු පොරොන්දුව. එතකොට දැන් මේ පොරොන්දු උඩ තමයි මේ රටේ රාජ්‍ය සේවකයන් ජනතා විමුක්ති පෙරමුණ මේ ප්‍රමුඛ කොටගත් ආණ්ඩුව හදන්න ඡන්දය දුන්නේ. මේකෙදි විනිවිදභාවය සහ වගකීම කුසලතා මත පත්වීම උසස් වීම සඳහා කුසලතා ඊළඟට කාර්යක්ෂමතාවය විධිමත් ක්‍රියාවලිය ඒ සම්බන්ධව විශාල ඒගොල්ලෝ කාරණා ගණනාවක් ආකර්ශනීය කාරණා ගණනාවක් කියලා තිබෙනවා. ඊළඟට විනිවිදභාවය ගැන ඒගොල්ලෝ කතා කරලා තිබෙනවා. ඒතකොට දැන් අපිට පේනවා පහුගිය කාලේ මේ රටේ විශාලතම ප්‍රධානතම ආයතනය වෙන රාජ්‍ය ආයතනවල ගිණුම් සම්බන්ධව පරීක්ෂා කරන ඒ ආයතනවල හැම ආණ්ඩුවක්ම ඔඩිටර් ජෙනරල් වරයා එහෙම නැත්නම් විගණනාධිපතිවරයා පත් කිරීමේදී අපි ඉතිහාසයට ගිහිල්ලා බැලුවොත් ඒ සියලු ආණ්ඩු යම් කිසි ආකාරයේ ස්වාධීන පුද්ගලයෙක් පත් කරගන්න ඒගොල්ලෝ වග බලා කර තිබෙනවා. ඒ කියන්නේ කොයිතරම් දූෂිත ආණ්ඩු වුණත් අපි දන්නවනේ මේ රටේ තිබුණ සමහර ආණ්ඩු පිළිබඳව විශාල චෝදනා රාශියක් තිබෙනවා. පාලකයන් පිළිබඳවත් චෝදනා රාශියක් තිබෙනවා සමහර කාලවලදී හිටපු පාලකයන් පිළිබඳව. එතකොට එවැනි පාලකයන් මේ රට පාලනය කරනකොටත් විගණනාධිපතිවරයා පත් කිරීමේදී යම්කිසි ආකාරයේ පළපුරුද්ද තියෙන වගකීමක් දරා ගන්න පුළුවන් දැනුමක් තිබෙන රාජ්‍ය ගිණුම්කරණය පිළිබඳව යම් අවබෝධයක් තිබෙන අත්දැකීම් තිබෙන විගණනය ගැන අත්දැකීම් තියෙන අයව තමයි පත් කරලා තියෙන්නේ. ඒ හින්දා තමයි ඒගොල්ලන්ගේ ආණ්ඩු කාලේ ඇතිවෙච්ච දෙපාර්තමේන්තු වල ආයතන වල වංචා දූෂණ අද කෝප් කමිටුවේදී හෙළි වෙන්නේ. ඒව නිකන් හෙළි වෙන්නේ නැහනේ. එතකොට ඒ විගණනාධිපතිතුමා ඉදිරිපත් කරන වාර්තාව තමයි අද කෝපා කමිටුවේ සාකච්ඡාවට බඳුන් වෙනවා. ඒ ආණ්ඩු කාලවලදී ඒ රාජ්‍ය ආයතනවලදී සිදුවෙච්ච වංචා දූෂණ දැන් අපි දකිනවා රූපවාහිනිවල ඒව දැන් යනවා. දැන් මේ වර්තමාන ආණ්ඩුවේ කෝප් කමිටුවේ සභාපතිවරයා ඇවිල්ලා පෞගිය ආණ්ඩු කාලේ රාජ්‍ය ආයතනවල සිදුවෙච්ච වංචා දූෂණ ගැන මහ ලොකින් ඔහු කතා කරනවා. ඔහු ඒව පෙන්නලා දෙනවා. ඒක හොඳ දෙයක්. දැන් මේ වර්තමාන ආණ්ඩුව මොකද්ද මේ දැන් කරන්න හදන්නේ? දැන් මේ සියලු ආණ්ඩුවලට වඩා
වංචා දූෂණ නැති කරනවයි කියලා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ඇති කරනවයි කියලා රාජ්‍ය සේවකයන්ට අත්දැකීම් මත කුසලතා මත තනතුරු ලබා දෙනවයි කියලා උසස් වීම් ලබා දෙනවයි කියලා රාජ්‍ය සේවයේ විනිවිදභාවයක් ඇති කරනවා කිව්ව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මේ දැන් මොකද්ද මේ කරන්න හදන්නේ? තාම එයාට විගණනාධිපතිවරයෙක් පත් කරගන්න බෑ. එයා විගණනාධිපතිවරයෙක් පත් කරන්න දෙන්නෙක්ගේ නම් මෙව්වා. පළවෙනි එක්කෙන එයා පත් කරන්න හැදුවා අර පෙට්‍රෝලියම් එහෙම නැත්නම් තෙල් සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂකවරයෙක්. රාජ්‍ය සේවයේ හිටපු නැති එක්කෙනෙක් වගේ එන්න හැදුවා විගණනාධිපතිවරයා හැටියට. ඊළඟට යාව ප්‍රතික්ෂේප වුණා ව්‍යවස්ථාදායක සභාවේ. මොකද්ද කරේ? දැන් දෙවෙනි පාරට ආයි ගෙනාවා මේ විශ්‍රාමගිය හමුදා නිලධාරී. විශ්‍රාමගිය හමුදා නිලධාරී. සමහර විට ඒගොල්ලන්ගේ පක්ෂේ සමාජිකයෙක් වෙන්නත් පුළුවන් එයා. එයා අත්දැකීම් නැති එයා හමුදාවේ උසස් නිලයක් දරපු කෙනෙකුත් නෙමෙයි. සාමාන්‍ය මට්ටම කෙනෙක්. ඊළඟට චෝදනාවට ලක් වෙලා තියෙනවා හමුදාව තුළ විශාල වාහනාව භාවිතා කරා කියලා. ඉතින් එවැනි චෝදනාවට ලක් වෙලා තිබෙනවා. ඊළඟට මේ විගණනය සම්බන්ධව ඌට තිබෙන දැනුම සම්බන්ධව ප්‍රශ්නයක් තිබෙනවා. ඌට තිබෙන අත්දැකීම සම්බන්ධ මාස 10ක විතරක් ඌට තියෙන්නේ විගණනය සම්බන්ධව තිබෙන අත්දැකීම. ඒතර එවැනි පුද්ගලයෙක්ව ගේනවා අනුර කුමාර දිසානායක මේ රටේ ඔඩිටර් ජෙනරල් කරන්න කියලා. මොන විහිළුවක්ද මේ? ඇයි අනුර කුමාර දිසානායක මේක කරන්න හදන්නේ? ඔව් ජනාධිපතිතුමානේ නම යෝජනා කරන්නේ. දැන් නම ජනාධිපතිතුමා යෝජනා කරපු දෙවෙනි නමත් ප්‍රතික්ෂේප වුණා. ඒ කියන්නේ ඡන්ද 5යි 4යි. ඡන්ද 5ක් දුන්නා විරුද්ධව 4ක් දුන්නා පක්ෂව 4 ඇවිල්ලා ආණ්ඩුවේ 4 දෙනා. ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමා කියන හරි අපිට දැන් මේ රටේ විනිවිදභාවය වංචා දූෂණය නැති කිරීම මේ රාජ්‍ය සේවයේ දේශපාලන තොරෙන් යන්න ඕනේ කියලා රණ්ඩු කුමාර දිසානායක තරම් කතා කරපු කෙනෙක් මේ රටේ නැහැ. මේ ලොවෙත් නැහැ. හරිද? රටේ නෙමෙයි මේ ලොවෙත් නැහැ. එයා තරම් කතා කරපු කෙනෙක්. හරිද? එහෙම කතා කරපු කෙනා එයා එවනවා දැන් විගණනාධිපති පත් කරන්න ඒගොල්ලන්ට හිතවත් කට්ටියගේ නම් එවනවා. සුදුසුකම් නැහැ, අත්දැකීම් නැහැ, රාජ්‍ය විගණනය පිළිබඳව දැනුමක් නැහැ, ඒ ශාස්ත්‍රයේ වැඩ කරලා නැහැ. බාහිර විගණනයන් ගැන දන්නේ නැහැ. ඒක එහෙම දන්නේ නැති පුද්ගලයෙක්ගෙන් මේ දෙවෙනි නම එවන්නේ. ඉතින් අපිට තේරෙන්නේ නැහැ මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මේ මැතිවරණ වේදිකාවල් වල මම ඒකයි කිව්වේ මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන මේ පොතේ කියලා තියෙන දේවල් වලට හාත්පසින්ම වෙනස් දෙයක් නෙමේ අද මේ එතුමා යෝජනා කරන නම් දිහා බැලුවාම. මේ කිසිම ජනාධිපතිවරයෙක් විගණනාධිපතිවරයා පත් කිරීමේදී ඔහොම දේශපාලන ඇඟිලි ගැහුවේ නැහනේ. ඒ හින්දානේ ඒ ආණ්ඩු කාලවල තිබුණු වංචා දූෂණ දැන් හෙළි වෙන්නේ. මොකද එහෙම දේශපාලන පත් කිරීම නොකරපු හින්දා නේද අද මේ කෝප් කමිටුවේ ඇතුලේ කෝපායකයේ ඇතුලේ යම් රාජ්‍ය ආයතනවල වෙච්ච අවභාවිතාවල් ඒ වගේම දූෂිත ගනුදෙනු දැන් එළියට එන්නේ. මේ පෞගිය කාලේ හිටපු ජනාධිපතිවරු එහෙම ඇඟිලි ගහපු නැති හින්දානේ. දැන් අනුර කුමාර දිසානායක අපිට තියෙන ප්‍රශ්න තමයි එයා බය වෙලා ඉන්නවා. මොකද දැන් එයාගේ අවුරුද්දක කාලය තුල විගණනය කරන්න පටන් ගන්නවා ලබන අවුරුද්දේ ජනවාරි මාසේ පෙබරවාරි මාසේ වෙනකොට විගණනයන් පටන් ගන්නවා මේ ආණ්ඩුවේ මේ ගනුදෙනු සම්බන්ධව. ඒ හින්දා ජනාධිපතිවරයාට බයක් ඇතිලා Tamanගේ හිතවතෙක් උතන්ට දාලා එයාට ඕන විදිහට ඔය විගණනය කරන්න හදනවද දන්නේ නැහැ. ඇයි එයා මේ තරම් මහන්සි වෙන්නේ මේ විගණනාධිපති පත් කරන්න? දැන් වැඩ බලන විගණනාධිපතිවරයා මාස 8ක් තිස්සේ ඔව් වැඩ බලනවා. ඔව් වැඩ බලන්න සුදුසු නම් ඔව් ඇයි ස්ථීර කරන්න සුදුසු නැත්තේ? ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒ වැඩ බලන්න දාන්න පුළුවන් වැඩ බලන්න දාන්නේ ඒ තනතුරට ස්ථීර කරන පුද්ගලයාවනේ. සාමාන්‍යයෙන් ක්‍රියාදාමයේ තියෙන්නේ වැඩ බලන්න දාන්නේ ඒ තනතුරට ස්ථීර කරන පුද්ගලයාව. ඒතොර වැඩ බලන්න දාන පුද්ගලයා මාස 8ක් තිස්සේ ඌ වැඩ බලනවා. ඌව ස්ථීර නොකර කිසිම අත්දැකීමක් නැති විගණනය පිළිබඳව මනා දැනුමක් නැති පුද්ගලයෙක්ව ගෙනල්ලා මේකට වාඩි කරවන්න හදනවා. ඒ වාඩි කරවන්න හදන්නෙම ඒකේ තේරෙනවානේ මොකක්කෝ ගැටලුවක් තියෙන හින්දානේ Tamanගේ හෙන්චයියෙක් දාන්න හදන්නේ මෙතනට. කියන්නේ කිසිම ජනාධිපතිවරයෙක් කරේ නැහැ මේ විදියට විගණනාධිපති දෙපාර්තමේන්තුවට ඇඟිලි ගැසීම. ඒ කරපු නැති හින්දා තමයි හැම ආණ්ඩුවකම වංචා දූෂණ පිළිබඳ අද කෝපායකේ කෝප් කමිටුවේ කතා වෙන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ සියලු දෙනාම.
අද කෝප් එකේ මහ ලොකුවට ඇවිල්ලා කෝප් කමිටුවේ සභාපතිවරයා අද කතා කරන්නේ පෞද්ගලික ආණ්ඩුවල වංචා දූෂණ ගැන. ඒ හිටපු ජනාධිපතිවරු විගණනාධිපති පත් කිරීමේදී යම්කිසි ආකාරයකට ස්වාධීන පුද්ගලයන් පත් කරපු හින්දා. දැන් අනුර කුමාර හදන්නේ ඒකට ආත්පසීම වෙනස් දෙයක් කරන්න. එයා ලෝකෙට පෙන්නනවා එයා වංචා දූෂණ නැති කරනවා. එයා ස්වාධීන වලට ඇඟිලි ගහන්නේ නැහැ. දේශපාලනීකරණය කරන්නේ නැහැයි කියලා කීකීම් රටේ මූලික ආයතනය වංචා දූෂණ සොයන ප්‍රධානම ආයතනය වන විගණනාධිපති කාර්යාලයේ විගණනාධිපතිවරයා හැටියට Tamanට හිතවත් කෙනෙක් පත් කරන්න එයා මහන්සි වෙනවා. දැන් දෙවෙනි පාරත් රිජෙක්ට් වුණා. ලැජ්ජයි ජනාධිපතිතුමා. லஜ்ஜாய். மேலதிக செய்திகளுக்காக எமது யூடியூப் தளத்தை சப்ஸ்கிரைப் செய்யுங்கள்.